සුබ දවසක් ඒවා ආදරෙන් ඉදුවේ පුතේ. අද අපි බලමු කොහොමද Word document එකක් ඕපන් කරලා ඔයාගේ assignment එක submit කරගන්න කියලා. මේ විදිහට Word වැඩසටහන ඕපන් කරගෙන ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ page size එක හදාගන්න එක. මේ විදිහට A4 දීලා ඊට පස්සේ ඊළඟට බලන්න page margin මෙන්න මේ විදිහට තියනවාද කියලා. ඊළඟට කරන්න ඕනේ වැඩේ තමයි අපේ line spacing හදාගන්න එක. මේ විදිහට මෙන්න මේ මෙතන තියෙන expand button එක click කරලා 1.5 lines කියලා line spacing වලට දෙන්න. ඊට පස්සේ යට තියෙන හරියක් දාන්න. ඒ හරිය දාපු ගමන් paragraph අතර අනවශ්‍ය විදිහට ඉඩ හැදෙන එක වළක්වනවා. ඊළඟට අපි අපේ text එහෙනම් normal size එක හදාගන්නවා. අපි Times New Roman දීලා මේකේ font size එක 12 කියලා දෙමු. ඊට පස්සේ ඒක ඕකේ කරලා ඊළඟට අපි headings වලට යනවා. headings වල ඒත් අපි Times New Roman මයි පාවිච්චි කරන්නේ size එක 12. font එක bold වෙන්න ඕනේ. ඒකලම කළු පාට වෙන්න ඕනේ. ඒ විදිහට අපි heading 2 එකත් හදා ගන්නවා. Times New Roman size එක 12 bold and black. හරි. ඔන්න දැන් අපේ මූලික දේවල් ටික හදලා ඉවරයි. මම ඔයාලට පහල තියෙන ලින්ක් එකේ දීලා තියෙනවා. එහෙම නැත්නම් අපේ WhatsApp group එකේ දාලා තියෙනවා cover page එක. ඒ cover page එකේ Word document එකකින් cover page එකේ අදාළ කොටස copy කරලා අරගෙන මෙන්න මේ විදිහට paste කරන්න. ඔන්න paste කරපුවාම ඔයාට cover page එක දැක ගන්න පුළුවන්. දැන් අපි අපේ document එකට page numbers add කරන්න යන්නේ. මෙන්න මේ විදිහට insert එකට ගිහිල්ලා page numbers add කරගන්න ඕනේ අපේ bottom එකට. මේ වගේ style එකක් හොඳයි. ඒක add කරලා ඊට පස්සේ ඊළඟට පළවෙනි පිටුවෙන් page number එක අයින් කරගන්න ඕනේ හින්දා different first page කියන එතන හරිය දාන්න. ඔන්න පළවෙනි page එකෙන් අපේ page number එක අයින් වෙනවා. දැන් ඔන්න අපේ ප්‍රශ්න ටික add කරගන්න හදන්නේ. ඉස්සෙල්ලා අපි අපේ task 1 කියන එක type කරලා ඒක select කරලා heading 1 විදිහට දෙනවා. ඔයාලට වම් පැත්තේ විශේෂයෙන් පේනවා ඇති headings යටතේ task 1 කියලා තියෙනවා. ඔන්න මේ කෙළවරේ තියෙන එක නැත්තම් වම් පැත්තේ යටම තියෙන page කියන තැන click කරපුවාම ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න task 1 යටතේ තියෙනවා ඊළඟට question 1 කියලා. question 1 කියලා දීලා ඒක select කරලා ඊට පස්සේ දෙන්න ඕනේ heading 2 කියලා. බලන්න වම් පැත්ත task 1 යටතේ question 2 කියලා තියෙනවා. ඔන්න ඊළඟ අපි මොන හරි දෙයක් type කරනවා. ඒ type කරන එක වෙනුවට මම dummy text එකක් දාගන්නවා. ඒක right align වෙලා තියෙන හින්දා මම ඒක select කරලා justify කරගන්නවා. එතකොට අමුතු ලස්සනක් සහ අමුතු පිළිවෙලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අලුත් ටාස්ක් එකක් පටන් ගන්නකොට ඒක පටන් ගන්නෙ අලුත් පිටුවකින්. එතකොට ඔන්න විදිහට ගිහිල්ලා insert page break කරගන්න. page break එකක් දාලා type කරන්න task 2 කියලා. ඉස්සර අපි කරපු පියවර ටිකම තමයි task එක select කරා, heading 1 කියලා දුන්නා. ඒක යටතේ මොන හරි question එකක් තියෙනවා නම් ඒක heading 2 යට දෙන්න. ඒ විදිහට මේ ඉදිරි පියවර ටික ලස්සනට කරගෙන යන්න ඕනේ. අපිට ගොඩාක්ම වැදගත් වෙන දෙයක් තමයි tables කියන්නේ. insert යටතේ ගිහිල්ලා මේ විදිහට tables add කරගන්න පුළුවන්. table එක උඩ right click කරලා ඔයාට rows column මදි නම් මම මේ භාවිතා කරන පියවර අනුගමනය කරලා rows column ටිකත් add කරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ rows column delete කරගන්න ඕන insert option එක දෙහා පැත්තේ තියෙන delete option එක භාවිතා කරලා rows column ටික ඔයාට අවශ්‍ය පරිදි delete කරගන්නත් පුළුවන්. මම හිතනවා ඊළඟට ඔයාලා වැඩ කරන්නේ logic gates එක්කලා. logic gates වලට අදාළ boolean ප්‍රකාශන අපිට දාගන්න ඕනේ.
ඒ බා බීබා වගේව. එතකොට අපි ඉන්සර්ට් එකේ ගිහිල්ලා ෆෝමියුලාස් වලට අරගෙන මෙන්න මේ විදිහට එක ඉන්සර්ට් කරලා ඊට පස්සේ ඇලයින්මන්ට් එක රයිට් කරගන්න. නැත්නම් by default එක මැදට එන්නේ. ඒ විදිහට මෙන්න මේ විදිහට ඔන්න මම දැන් ටයිප් කරනවා. බලන්නකෝ. ඔන්න ඊළඟට ඒ බා බී බා වගේ එකක් ඇඩ් කරගන්න ඕනේ නම් මේ විදිහට ඇක්සන්ට් එකක් දෙ ගිහිල්ලා ඔන්න මෙහෙම ටයිප් කරලා අලුතෙන් ඊළඟට ප්ලස් මාක් එක ඇඩ් කරගද්දී රයිට් ඇරෝ එක ක්ලික් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක එතන තමයි ඇඩ් වෙන්නේ. ඔන්න බලන්න මම මේ විදිහට කරනවා. ඔයාට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ විදිහට ෆෝමියුලාස් ඇඩ් කරන්න කියලා. මම සාම්පල් ටෙක්ස්ටියක් ඇඩ් කරගත්තට පස්සේ ඊළඟට කරන වැඩේ තමයි අපිට ටේබල් ඔෆ් කන්ටෙන්ට් ඕන වෙනවා. එහෙම නැත්නම් පටුනක් ඕන වෙනවා. ඔන්න මම පළවෙනි පිටුවට ගිහිල්ලා පේජ් බ්‍රේක් එකක් ඇඩ් කරලා ටේබල් ඔෆ් කන්ටෙන්ට් ඇඩ් කරන්න යන්නේ. ඉස්සෙල්ලම කරන්න ඕනේ අපි රෙෆරන්ස් කියන ටැබ් එක ක්ලික් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් ටේබල් ඔෆ් කන්ටෙන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරපුවාම ඒකේ සාමාන්‍යයෙන් අපි දෙවනි ස්ටයිල් එක එහෙම නැත්නම් ටේබල් ඔෆ් කන්ටෙන්ට් තමයි ඇඩ් කරන්නේ. ඒක ක්ලික් කරපුවාම ඔටෝම ඔයාගේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් එක ඇඩ් වෙනවා. ඔන්න මං ඊළඟට ආපහු ටාස්ක් එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඒකට හෙඩින් දාලා ඩමි ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා අපේ අසයින්මන්ට් එක ලොකු කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. අපි මේ විදිහට ටාස්ක් කීපයක් ඇඩ් කරොත් අපිට වෙන වැඩේ තමයි අපිට ගිහිල්ලා ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකත් අප්ඩේට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ක්ලික් කරලා අප්ඩේට් එන්ටයර් ටේබල් කියලා දුන්නාම ඔයා අලුතෙන් දාලා තියෙන හෙඩින්ග්ස් සබ් හෙඩින්ග්ස් ඔක්කොම අප්ඩේට් වෙනවා. අපේ අසයින්මන්ට් එක සබ්මිට් කරන්න කලින් අපි ආපහු ඩබල් චෙක් කරලා බලනවා අපේ ටෙක්ස්ට් කොහොමද අඩුපාඩු තියෙනවද, ඇලයින්මන්ට් වල ප්‍රශ්න තියෙනවද. ඔන්න බලන්නමයි මමත් එහෙම ටිකක් අඩුපාඩු ටිකක් දැක්කා මේ දාලා තියෙන ටෙක්ස්ට් වල ඇලයින්මන්ට් එක ජස්ටිෆයි වෙලා නැහැ. ඉතින් මේ විදිහට ආපහු ඩබල් චෙක් කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරගන්න. මොකද සබ්මිට් කරාට පස්සේ මේ දේවල් එඩිට් කරන්න ගියොත් මේ දේවල් මතක් වුණොත් ඒකේ පාඩුව තියෙනෙත් ඔයාට. දැන් බලන්න ඕන බ්ලැන්ක් පේජ් එකකුත් තියෙනවා. ඒකත් අපි අයින් කරගන්නවා මේ විදිහට ඩිලීට් එකක් දාලා. ඒ දේවල් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. නැත්තම් ආපහු අමතක වුණාම වෙන්නේ පසුතැවෙන්න තමයි. අපි දැන් අපේ ඩොකියුමන්ට් එක ඩබල් චෙක් කරගෙන අවසානයේ ඊළඟට අපි සේව් කරන්න යනවා. ෆයිල් යටතේ සේව් ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕනේ. සේව් ඔප්ෂන් එක ක්ලික් කරලා ඊට පස්සේ බ්‍රවුස් ක්ලික් කරන්න. බ්‍රවුස් ක්ලික් කළා මම නම් මෙතන D drive එකේ තමයි සේව් කරන්නේ. C drive එකේ සේව් කරන්න යන්න එපා. මොකද මොන හරි ප්‍රශ්නයක් වුණොත් හැම වෙලාවෙම වගේ ෆෝමැට් කරන්න වෙන්නේ C drive එක. ඒ නිසා අදාළ විදිහට ෆෝල්ඩර්ස් හදලා ගැලපෙන විදිහට අපේ ඩොකියුමන්ට් එක පරිස්සම් කරගන්න සේව් කරගන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන වැදගත්ම දේ තමයි අපේ ඩොකියුමන්ට් එකේ නම. ඔයාලට සාමාන්‍යයෙන් කැම්පස් එකේ නම් මේ ඩොකියුමන්ට් එකේ
එහෙම නැත්නම් අපේ ෆයිල් එක සේව් කරගන්න ෆෝමැට් එකක් දීලා ඇති. අන්න ඒක අනුගමනය කරලා ඔයාගේ ඩොකියුමන්ට් එක සේව් කරගන්න. අපි දැන් අපේ Word ඩොකියුමන්ට් එක සේව් කරගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න ඕන වැඩේ තමයි අපේ මේ ඩොකියුමන්ට් එක PDF එකක් විදිහට සේව් කරගන්න එක. ඒකට ෆයිල් ගියා සේව් ඇස් ගියා බ්‍රවුස් කරා ඔන්න පල්ලේ ඔප්ෂන් එකක් තියෙනවා PDF කියලා. ඒක සේව් දීපු ගමන් ඔටෝම සේව් වෙනවා. ඊට පස්සේ අපි ඩොකියුමන්ට් එක ඕපන් වුණාට පස්සේ බලමු table of content එක ක්ලික් කරලා. ඔන්න මේ විදිහට ක්ලික් කරපුවාම ඔයාගේ අදාළ ටාස්ක් එක එහෙම නැත්නම් අදාළ හෙඩින් එක ඔයාට ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් logic gate diagrams ටික අඳිනවා. ඒකට ඉස්සෙල්ලාම app.diagrams.net ගිහිල්ලා shapes වල ගිහිල්ලා general ටික අයින් කරගෙන electronic වලට හරියක් දාගන්න ඕනේ. අපි දැන් ඩයග්‍රම් එක ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපිට මේ ඩයග්‍රම් එක එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. එක්ස්පෝර්ට් කරගන්නකොට අපි මේක PNG එකක් විදිහට සේව් කරගත්තාම තමයි අපිට ගොඩක් පහසු මේ ඉමේජ් එක අපේ Word document එක ඇඩ් කරගන්න. එතනදී අපි transparent background කියලා ඇඩ් කරගෙන අදාළ නම දීලා සේව් කරගන්න ඕනේ.
ඔන්න දැන් අපි හදාගත්ත ඩයග්‍රම් එක වර්ඩ් ඩොකියුමන්ට් එකට ඇඩ් කරගන්නවා. මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අපිට ඉමේජ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒකලම බලන්න ඕනේ වැදගත්ම දේ තමයි ඉමේජ් ලේඅවුට් එක. ලේඅවුට් එක ගැලපෙන විදිහට සෙට් කරගත්තොත් ඔයාට පුළුවන් අකුරු වශයෙන් යන්නේ නැතුව එහාට මෙහාට වෙන්නේ නැතුව ගානට ඔයාගේ ඉමේජ් එක මේ වර්ඩ් ඩොකියුමන්ට් එකට එකතු කරගන්න. මේ අවස්ථාවේදී අපි අපේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් ආපහු අප්ඩේට් කරගන්නවා. ඊට පස්සේ වර්ඩ් ඩොකියුමන්ට් එකත් Ctrl S ඔබලා සේව් කරගන්නවා. ඊට පස්සේ PDF එක සේව් කරගන්න ඕනේ. ඒකට save as option එක යනවා වෙනුවට මම F12 බටන් එක ක්ලික් කරනවා. ඔන්න මේ විදිහට PDF එකක් සේව් කරගන්නවා. එතකොට අපේ අවසාන පියවර සිද්ධ වෙලා ඉවරයි. ඔන්න බලන්න ළමයි. ලස්සනට අපේ PDF එක ඇවිල්ලා ටාස්ක් බාර් එක ක්ලික් කරපුවාම මේ විදිහට පෙන්නනවා. මේ ටියුටෝරියල් එකකින් ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ළමයි ඔයාලගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.